ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි අවස්ථාව ලබා දුන්නට අද විවාදයට සම්බන්ධ වීමට මම හිතන්නේ අද අපේ විවාදයේ ප්‍රධානම කාරණය බවට පත් වෙන්නේ ආදායම් බදු පනතට කරන සංශෝධනය. මේ සංශෝධනය කිරීමේදී මම හිතන්නේ පනත සම්බන්ධයෙන් ඊටාම පැහැදිලි විස්තරයක් අමාත්‍යාංශයේ පැත්තෙනුත් නියෝජ්‍යමතුමා පැත්තෙනුත් අපේ മന്ത്രിවරුන්ගේ පැත්තෙනුත් සිද්ධ වුණා. එහිදී වැදගත්ම කාරණේ තමයි මේ පනතේ අරමුණ මොකක්ද කියන එක. ඇත්තටම මේ ආදායම් බදු පනත සංශෝධනය කිරීමට තියෙන ප්‍රධානම කාරණේ තමයි මම හිතන්නේ අපේ පලිහේන മന്ത്രിතුමා බොහොම පැහැදිලිව මේක විස්තර කළා. අපේ රටේ මේ වෙනකොට ඍජු බදු ගෙවීම වක්‍ර බදු සහ ඍජු බදු ගෙවීමේදී වක්‍ර බදු ඍජු බදු අතර තියෙන අනුපාතය ඒ කියන්නේ ඒක සාධාරණ නැහැ. වක්‍ර බදු වැඩිපුර ගෙවනවා ඍජු බදු අඩුවෙන් ගෙවන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට මේ ඍජු බදු වල ප්‍රධාන කොටසක් තමයි ආදායම් බදු. ආදායම් බදු පුද්ගලික ආදායම් බදු කියන එක ඍජු බදු වල ප්‍රධාන කොටසක්. ඒ නිසා පුද්ගලික ආදායම් බදු personal income tax එක අය කර ගැනීම වර්ධනය කර ගැනීම ඉතාමත් වැදගත්. මේ බදු සාධාරණත්වය කියන කාරණය අපේ බදු ක්‍රමය තුළ ඇති කිරීමට. මොකද මිනිස්සු බදු ගෙවන්නේ නැතුව නෙවෙයි ලංකාවේ. ලංකාවේ මිනිස්සු බදු ගෙවනවා. අපේ රටේ වැඩිපුරම බදු ගෙවන්නේ පාරිභෝගිකයින් වැට් බද්ද හැටියට එහෙම නැත්නම් එක්සයිස් ටැක්ස් එක හැටියට වක්‍ර බදු. පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් බදු ගෙවනවා. ඒ වගේම ඍජු බදු හැටියටත් වැඩිපුරම බදු ගෙවන්නේ අපේ සැලරිඩ් වර්කර්ස්ලා. එහෙම නැත්නම් වැටුප් ලබන අපි කියනවා වෘත්තිකයෝ වෛද්‍යවරු ඊට පස්සේ ඉංජිනේරුවෝ ඒ වගේ අපේ සැලරිඩ් වර්කර්ස් එහෙම නැත්නම් රජයේ සේවකයෝ මේ වගේ සැලරිඩ් වර්කර්ස් පුද්ගලිකංශයේ සේවකයෝ මේගොල්ලෝ තමයි අපේ රටේ බදු ගෙවන්නේ. බදු ගෙවන ජනතාව කියන්නේ ඒ ජනතාව. එතකොට ඒ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් ඒ ජනතාවට බදු ගෙවන ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන බදු පද්ධතියක් තුල. හැම කොටසක් විතරක් බදු ගෙවනවා කොටසක් බදු ගෙවන්නේ නැහැ කියන తত্ত্বය රටක බදු ක්‍රමය සම්බන්ධයෙන් එහෙම නැත්නම් බදු නීතිය සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ සාධාරණ තත්ත්වය ඇති කිරීමට නම් බදු ගෙවිය යුතු සියලු දෙනාම බදු ගෙවන්නට ඕන. මම හිතන්නේ නෑ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම තමයි රාජ්‍ය මූල්‍ය පාලනය. දැන් පහුගිය දවස්වල විශාල වශයෙන් කතා කළා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම තමයි රාජ්‍ය මූල්‍ය පාලනය. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න පාර්ලිමේන්තුවේ කාරක සභා කමිටු කීපයක් තියෙනවා. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට වෙනම කාරක සභා තියෙනවා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුව හැටියට මම හිතන්නේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. മന്ത്രിවරයෙකුට විශ්වාස කිරීමේ අවශ්‍යතාවයක් තියෙන විදිහක් නැහැ. බදු ගෙවිය යුතු පිරිස් නීතිය තුලින් නියම කොට ඇති බදු ගෙවිය යුතු පිරිස බදු ගෙවන්න ඕනේ නැහැ කියලා. මොකද බදු ඒක මේ අපිට ඒක තනි පුද්ගල කැමැත්තට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බදු ගෙවන්න ඕන නම් නීතිය නියම කරලා තියෙනවා නම් අදාළ ක්ලාසිෆිකේෂන් එකට තමන් අයිති වෙනවා නම් ඔවුන් බදු ගෙවන්නට අවශ්‍යයි. ඒක නිසා මෙන්න මේ කාරණේ හැල්ලුවට ලක් වෙන ආකාරයට රටේ ආදායම එකතු කරන්නේ අපි කවුරුවක්වත් පුද්ගලික පරිභෝජනයට මම හිතන්නේ මේ මහත්වරු අර පුරුද්දට ගිහිල්ලාද කොහෙද තමන් රටේ බදු ආදායම ජනතාවගේ මේ සේවාවට යොදවපු නැති නිසා රටේ බදු ආදායම කියන එක හැල්ලුවට ලක් කරපු නිසා අපි ඇත්තරම 2022 අවුරුද්දේ බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් තමයි 8% දක්වා 7 දක්වා රජයේ බදු ආදායම අඩුවීම. බදු ආදායම කියන එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට රජයට තියෙන වගකීම පැහැර හැරපු හින්දා තමයි අපි බංකොලොත් භාවයටපත් උනේ. ඒක නිසා අර මේගොල්ලොන්ට ඒක සීරියස් නැති හින්දා මේගොල්ලෝ හිතනවා අපිටත් ඒක සීරියස් නැහැ කියලා. එහෙම නැහැ. අපි බදු ආදායම ගිය අවුරුද්දේ 16.6ක් ලංකාවේ බදු ආදායම එකතු කිරීම ඒක අපේ ටාගට් එකටත් වඩා ඉහළින් අපි එකතු කරලා තියෙනවා. ඒ එකතු කරපු බදු ආදායම නිසා අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙනකොට ආර්ථික අර්බුද කිහිපයක් තුලින් ගමන් කරද්දිත් අසීරු කාල කිහිපයක් තුලින් ගමන් කරද්දිත් අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා ජනතාවට සහන සපයන්නට. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන රජයේ බදු අය කර ගන්නවා රජයට බදු ගෙවිය යුතුයි ඒක සාධාරණ විය යුතුයි. ඒ සාධාරණත්වය ඇති කිරීමේ අරමුණින් තමයි අපි මේ පනත අද ඉදිරිපත් කරන්නේ. මොකද බදු ගෙවන්න නියමයක් තියෙනවා නම් නීතියෙන් නියම කරලා තියෙනවා ටැක්ස් කම්ප්ලයන්ස් කියන එක. බදු අනුකූලතාවය. බදු ගෙවිය යුතුයි. අපි ඒ තත්ත්වය ඒ සංස්කෘතිය බදු ගෙවන්න තියෙන උනන්දුව බදු ගෙවන්න නැති එක වරදක් කියන මානසිකත්වය
තමන් බදු නීතිය යටතේ ඉදිරිපත් කරන්න ඕන ලේඛන ඉදිරිපත් කරන්න ඕන කියන අදහස ඒක ඇති කිරීම ඒ සම්බන්ධයෙන් වගකීමක් ඇති කර ගැනීම නරක දෙයක් නෙවෙයි. මං හිතන්නේ අපේ රටේ නීතිය ගරු කරන වැදගත් ජනතාවක් ලංකාවේ ඉන්නේ මේ විපක්ෂීය මන්ත්‍රීවරු වගේ නෙවෙයි. අපේ රටේ ජනතාව බදු ගෙවන ජනතාව වැදගත් ජනතාවක් ඉන්නේ. ඕන් මං හිතන්නේ ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා තමන් බදු ගෙවීම සම්බන්ධයෙන් තමන් බදු ගෙවීම සම්බන්ධ ඉදිරිපත් කරු ලේඛන සම්බන්ධයෙන් ටයිම්ලි විදිහට කාලීන විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් ඇති වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අනිත් එක අපි මතක් කරගන්නට ඕනේ අපි රජයට ආපු විගසම 2024 අපි ආණ්ඩුවට ඇවිල්ලා ඉදිරිපත් කරපු පළවෙනි අයවැයෙන්ම අපි කරපු එක දෙයක් තමයි මේ බදු ගෙවන ජනතාව මත තිබිච්ච බදු බර අඩු කිරීම. වැට් එක අපේ ඒ වෙනකොට 18%ක වැට් එක අපි අදලා 18%ක වැට් එකක් තියෙනවා. ඒක කිරියාහාර සම්බන්ධයෙන් පෝෂණය කියන කාරණේ සම්බන්ධයෙන් අපි වැඩියෙන් හිතලා කිරියාහාර සම්බන්ධයෙන් තියෙන වැට් එක අපි අයින් කළා. ඒ වගේම තමයි පේයි ටැක්ස් එක උපයන විට ගෙවන බද්ද අපි ඒක ඒ වෙනකොට තිබුණේ ත්‍රෙෂෝල්ඩ් එක ලක්ෂයක් මාසික උපයන හැම සේවකයෙක්ම හැම මේ පුද්ගලයෙක්ම බදු ගෙවීමේ අවශ්‍යතාවයක් තිබුණා. අපි ඒක රුපියල් 1,50,000ට වැඩි කළා. ඒක තවත් වැඩි වෙන්න ඕනේ කියන අදහස තමයි අපේ රජයේ තියෙන්නේ. ඒ වගේම තමයි අපි ටැක්ස් ස්ලැබ් එක ටැක්ස් ගෙවන ප්‍රමාණය එක බ්‍රැකට් එකේ ටැක්ස් ගෙවන ප්‍රමාණය 1,50,000ක් උපයනවා නම් 100ක් අඩු කළා. 2,00,000ක් උපයනවා නම් 71ක් අඩු කළා. 2,50,000ක් උපයනවා නම් 61ක් අඩු කළා. 3,00,000ක් උපයනවා නම් 47ක් අඩු කළා. ඒතර අපි දැනටමත් බදු ගෙවන ජනතාවට සහන ලබා දීලායි තියෙන්නේ. බදු බර අඩු කරලායි තියෙන්නේ. ඒ වගේම තමයි බදු නොගෙවන බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව බදු ගෙවන්නට අපි යොමු කරගන්නට ඕනේ. ඒ සඳහා තමයි මේ නීතිය සංශෝධනය කරන්නේ. ඉතින් මේක ඩ්‍රැකෝනියන් ලෝ එකක් නෙවෙයි. මේක ඩ්‍රැකෝනියන් ලෝ එකක් කියලා කියන්නේ දැන් මේකේ තියෙන සරල අදහස තමයි ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමියනි. මේකේ සරල අදහස තමයි අපි IRD එකට දබා දෙන්න ඕන ලේඛන තියෙනවා. ඒ ලේඛන අපි ඉදිරිපත් කළේ නැත්නම් දවස් 30ක කාලයක් තියෙනවා. ඒ දවස් 30ක කාලයට පස්සේ IRD එක නෝටිස් කරනවා. නෝටිස් කළාට පස්සේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපි බොහොම පැහැදිලිව දන්නවා ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ අපේ දැන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුම නැගිටලා කියනවා රුපියල් බිලියන 900ක් එකතු කරගන්න තියෙනවා, ට්‍රිලියනයක් එකතු කරගන්න තියෙනවා, ට්‍රිලියන 1.2ක් එකතු කරගන්න තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. අපිත් මේක තමයි කියන්නේ. බදු ගෙවන්න ඕන, ඇසෙස් කරපු, ගෙවන්න ඕන කියලා නියම කරපු පිරිස් ඉන්නවා. ඒ බදු ගෙවලා නැහැ. ඒක තමයි ගැටලුව. දැන් ඔබතුමන්ලගේ කාලය තුල තමයි මේ බදු ගෙවීම එකතු වෙලා තියෙන්නේ. මේක මේ අපි අවුරුද්දක් ඇතුළත එකතු කරපු කොටසක් නෙවෙයිනේ. අපි 16.6ක් බදු ගෙවීම වැඩි කරලා තියෙනවා. බදු අනුකූලතාවයත් වැඩි කරලා තියෙනවා. ඒක අපේ ඇනුවල් සෙන්ට්‍රල් බැංක් එකේ ඇනුවල් රිපෝට් එකෙත් ඒක බොහොම පැහැදිලිව පෙන්නනවා. ටැක්ස් කම්ප්ලයන්ස් වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දේ. මේ ඔබතුමන්ලා එකතු කරපු බදු ඇරියස් එක. ඒක අපි අය කරගන්න ඕන. ඒක අය කර බදු ගෙවන්න කියලා නියම කරන අය ඇසෙස් කරලා තියෙන අය බදු ගෙවන්න ඕන. ඒ අරමුණින් තමයි අපි මේ නීතිය සංශෝධනය කරන්නේ. ඒ අනුව තමන් ඒක මේ IRD එක කිසිම ආකාරයකින් මේ CID එක වගේ එහෙම නැත්නම් මේ දැඩි මේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් යන්නේ නැහැ. ඒක මේ මහත්තුරු දන්නවා. ඕනතරම් අවස්ථාව දෙනවා. ෂෝකෝස් කිරීමේ අවස්ථාව දෙනවා. මේ ග්‍රේස් පීරියඩ්ස් දෙනවා. ඒ හැම දෙයක්ම කරලා තමයි නඩු පවරන්නේ. ඒ හැම දෙයක්ම කරලා තමයි නඩු පවරන්නේ. ඉතින් ඒක නිසා එහෙම මේ මිනිස්සු අතර බදු ගෙවන්න ඕන නෑ, බදු ගෙවන එක ඩ්‍රැකෝනියන් වගේ අදහසක් හදන්න මම දන්නේ විපක්ෂය වුණොත් ඔබතුමන්ලා දාපු බදු මේව අපි දාපු බදු නෙවෙයි. ඔබතුමන්ලා මේ හදපු ඇරියස් ඒව එකතු කරගන්නට ඕනේ. ඉතින් අපි ඒක කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය. ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ මම අවසන් කරනවා මේ සභාපතිතුමියනි. මම හිතන්නේ ඒක නිසා ඊටාම වගකීම් සහගත වෙන්න ඕන විපක්ෂයේ හැටියට මේ පනත සම්බන්ධයෙන් අර විපක්ෂ නායකතුමාගේ සිට හැමෝම බදු විරෝධී අදහසක් සමාජගත කළ 2.50 දේශපාලනයක්. 2.50 දේශපාලනයක් තමයි බදු විරෝධී අදහසක් රාජ්‍ය මේ හදන එක. මොකද රජයකට අවශ්‍ය දෙයක් තමයි ආදායම. මේ ආදායම රට ජනතාව තුළම තමයි අපි ආයෝජනය කරන්නේ. වෙන මොනවාක්වත් කරන්නේ. ඒක හින්දා තමයි අපිට ආර්ථික අර්බුද අවස්ථාවේ රුපියල් බිලියන 100ක සහන පැකේජ් එකක් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක මතක් කරමින් අවසන් කරනවා. බොහොම ස්තුතියි සභාපතිතුමියනි වෙලාව ලබා දුන්නා.